හෙලෝ ළමයි, අද අපි හදන්න යන්නේ ඉතාමත් ඉක්මනට ලේසියෙන් රසට හදාගන්න පුළුවන් කප් කේක් එකක්. අපි බලමු මම ඒක කොහොමද හදාගන්නේ කියලා. මෙන්න මේ ඉන්ග්‍රීඩියන්ට්ස් තමයි අපිට ඕන කරන්නේ. මුලින්ම අපි කරන්න ඕන අපේ oven එක සෙල්සියස් 170ට ප්‍රීහීට් වෙන්න දාන එක. oven එක ප්‍රීහීට් වෙන්න දාලා තමයි අපි අපේ කප් කේක්ස් ටික හදන්න පටන් ගන්න. මුලින්ම මම මෙතන පාන් පිටි ග්‍රෑම් 125ක් මැනලා අරගන්නවා. අපිට මෙතනදී පාන් පිටි, සීනි, බටර් මේ තුනෙන්ම ග්‍රෑම් 125 ගානේ තමයි ඕන වෙන්නේ. ඊට පස්සේ බටර් ග්‍රෑම් 125කුත් අපි අරගන්නවා. බටර් ග්‍රෑම් 125 මෙල්ට් වෙනකම් මම පැත්තකින් තියනවා. ඊට පස්සේ අපි සීනි ග්‍රෑම් 125කුත් මැනලා අරගන්නවා. මුලින්ම අපි කරන්න ඕන සීනි, බටර් මේ දෙක එකට දාලා හොඳට බීට් කරගන්න එක. මෙන්න මේ විදිහට හොඳට බීට් කරගන්න ඕනේ. ඊට පස්සේ මේ ගානට ආවට පස්සේ අපි ඒකට අපේ බිත්තර දෙක එකතු කරගන්නවා. බිත්තර දෙකත් එකතු කරලා අපි ඒකත් හොඳට බීට් කරගන්න ඕනේ. මෙන්න මේ විදිහට එනකම් හොඳට බීට් කරගන්න ඕනේ. ඊට පස්සේ මම මේකට බේකින් පවුඩර් වලින් තේ හැන්දක් එකතු කරගන්නවා. ඊට පස්සේ ආයෙත් හොඳට බීට් කරගන්නවා. ඊට පස්සේ අපි මේ මික්ස්චරයකට අපේ පාන් පිටි ටික එකතු කරගන්නවා. පාන් පිටි ටික එකතු කරගන්නකොට ඔක්කොම එකවර දාන්නේ නැහැ. ටික ටික දාලා බීට් කරන ගමන් තමයි අපි පාන් පිටි ඔක්කොම එකතු කරගන්නේ. ඊට පස්සේ අපි මේ මිශ්‍රණයටම ෆ්‍රෙෂ් මිල්ක් එකතු කරගන්නවා. ඊට පස්සේ ආයෙත් හොඳට බීට් කරගන්නවා. මේ විදිහට එනකම් හොඳට බීට් කරගන්න ඕනේ. දැන් අපේ කප් කේක් මිශ්‍රණය හරි. දැන් අපිට හදාගන්න තමයි තියෙන්නේ. මෙතනදී එක එක සයිසස් වල ඒවා පාවිච්චි කරලා ඔයාලට කැමති ප්‍රමාණයට හදාගන්න පුළුවන්. මේ විදිහට අපි 4න් 3ක් වගේ පිරෙන්න තමයි මිශ්‍රණය දාගන්නේ. දැන් අපි කප් කේක් ටික සෙල්සියස් 170ට විනාඩි 25ක් බේක් කරගන්න ඕනේ. ඒ ටයිම් එක හොඳටම ඇති අපේ කප් කේක් ටික බේක් වෙන්න. මේ තියෙන්නේ බේක් වුණාට පස්සේ මගේ කප් කේක් ටික. මම කියවනේ මම එක එක ප්‍රමාණ වලින් ඒවා හදාගත්තා කියලා. ඉතින් මම ඒක වැඩිපුර ලස්සන කරන්න චොක්ලට් පවුඩර් ටිකක් උඩින් මේ වගේ දාගත්තා. මේක ඇත්තටම හරිම සොෆ්ට්, හරිම රසයි. ඔයාලත් හදලා try කරලා බලන්න. ඇත්තටම මේක ලේසියෙන් හදාගන්න පුළුවන් කප් කේක් එකක්.